Hi guys, welcome to my YouTube channel. I am Shehara. ඉතින් මගේ ආදරණීය යාළුවනේ ඔයාලට කොහොමද? මං හිතනවා වෙනද වගේම අදත් ඔයාලා සුවින් සතුටින් සැපින් ඇති කියලා. අද වීඩියෝ එක බලද්දි ඔයාලට තේරෙනවා ඇතිනේ මං අද අරන් ආපු වීඩියෝ එක මොකක්ද කියලා. ඔව් මේ අපි පොසොන් පෝය සමරුප හැටි. ඉතින් ළමයි අපි මේ අද යන්නේ දන්සල් වඳින්න. වෙසක් පෝයට වගේම පොසොන් පෝයටත් දන්සල් වඳින්න තිබුණා. සොරි යාළුවනේ මට මේ වීඩියෝ එක අරන් එන්න පරක් වුණාට. මොකද කියනවනම් මම මේ දවස් ටිකේ චුට්ටක් බිසි වෙලා හිටියේ. ඒක නිසා ඔන්න මං අද ඔයාලත් එක්ක බෙදා ගන්න ලස්සන මතක ටිකක් එකතු කරන් ආවා. ඉතින් මං හිතනවා ඔයාලා තරහ වෙන්නේ නැති වෙයි කියලා. ඔන්න ළමයි අපි දැන් දන්සල් දෙකක්ම වැන්දා. ඉස්සෙල්ලාම අයිස්ක්‍රීම් දන්සලක් ඊට පස්සේ බීම දන්සලක්. මේ බලන්නකෝ අපි අද හම්බුණ මහා බත් දන්සල් පොලිම. අපිට තව ඉස්සරහට එද්දි ළමයි අයිස්ක්‍රීම් දන්සලක් වගේම බත් දන්සලක් හම්බුණා. ඉතින් අපි මේ පොඩිමේ ඉඳලා අපි දැන් ගෙන ආපු බත් ටික මෙන්න මේ වගේ නිදහස් තැනකට ඇවිල්ලා කන්න තමයි සූදානම්. කන්න සූදානම් වුණාට කනවා අපි. පෝලිං වල ඉඳලා එතකොට පෝලිමේ ඉන්න කට්ටියගේ විහිළු කතා අහගෙන මෙන්න මේ විදියට නිදහස් තැනකට ඇවිල්ලා බත් මුලක් දිගහැරගෙන කන එක කොයිතරම්නම් ෂෝක්ද. අපිට අපේ ජීවිතේ ඕන තරම් සතුටු වෙන්න අවස්ථා තියෙනවනේ. ඒ වුණාට අපි ලොකු දේවල් හොයන්න යනවනේ. මෙන්න මේ වගේ පුංචි දෙයකින් අපිට ඕනි තරම් සතුටු වෙන්න පුළුවන්. මං හිතනවා මං කියපු කතාවට ඔයාලත් එකතු වෙයි කියලා. ඉතින් මගේ ආදරණීය යාළුවෝ මොනවද කරේ? පොයේ දවසට ඔයාලගේ පැත්තේ දන්සල් තිබ්බද? මට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඔයාලා එවන ලස්සන කමෙන්ට් කියවන්න මං හරි මාසයි. වීඩියෝ එකක් දාලා මම මග බලන් ඉන්නේ ඔයාලගේ කමෙන්ට් කියවන්න. කමෙන්ට් එකක් දැම්ම ගමන් මං ඒක ගිහින් ආසාවෙන් කියවනවා. ඔන්න ළමයි දැන් බලාගන්නකෝ අපි මේ බත් එකට උපරිම සාධාරණයක් කරලායි තියෙන්නේ. ඔන්න ඔහොමයි බත් එක තිබ්බේ. කලින් පෙන්වුවේ මං බත් එක කැවුවට පස්සේ. පවුලේ කට්ටිය හැමෝමත් එකතු කරගෙන මෙන්න මේ වගේ ලස්සන දවස් ගත කරන්න මං හරිම කැමතියි. ඔන්න බලන්නකෝ අපි කාලා මොනවද කරේ කියලා. මේ කවුද යන්නේ? ඔයාලා අඳුරගන්න නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්නේ. ඔන්න තවත් දන්සල් දෙකක් ඇඳගන්න අපිට අවස්ථාව හම්බුණා. දැන් අපි ගෙදර ගිහින් ළමයි ආයෙමත් එන්න ඕනේ රැට පෙරහර තියෙනවා පෙරහර බලන්න. මම පෙරහර වීඩියෝ එක නම් ඔයාලට දැන්ටමත් බලන්න දාලායි තියෙන්නේ. ඉතින් මේ වගේ බැතගී සරණියකුත් තිබ්බා. ඒ වගේම පහන් කූඩු. වෙසක් පොසොන් කියන්නේ මං ආසම මාස දෙකක්. මේ බලන්නකෝ කොච්චර ලස්සන පහන් කූඩුද.
පහන් කූඩු ප්‍රදර්ශනය වගේම ළමයි කානිවල් එකකුත් තිබ්බා. ඉතින් අපි ඒකටත් සහභාගී වුණා. පුංචි ළමයිට කා පදින්න තිබ්බා. ඒ වගේම ඔන්චිල්ලාවක්, තව චූටි ළමයිට සෙල්ලම් කරන්න ජම්පින් බෙඩ් එකක්, එතකොට තව කෝච්චිය, මේ වගේම ක්‍රීඩා කීපයක් තිබ්බා. ඉතින් යාළුවනේ අපිට තවත් බත් දන්සලකුත් හම්බුණා. අපි ඒකත් රස විඳලා මං ඔන්චිල්ලාව පදපු වීඩියෝ එක දාලා තියෙනවා. ඔන්චිල්ලාවද මොකද්ද කියලා නම හරියට දන්නේ නෑ. ඉතින් ඔය වෙනද වගේම අදත් මගේ වීඩියෝ එක රස විඳලා කියලා මම හිතනවා. මේ ඉතින් සූදානම මගේ ජීවිත කතාව පොතෙන් ලස්සන මතක වෙලා ඔයාලත් එක්ක බෙදාගෙන අදට මෙතනින් නවතින්න. එහෙනම් තවත් දවසකින් තවත් ලස්සන vlog එකක් අරන් එනකම් මගේ ආදරණීය යාළුවෝ හැමෝම පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න. මං ඔයාලගේ ශහාරා. එහෙනම් බයි බයි.